මේ දේශනාවත් ඔබගේ දහම අවබෝධය පිණිසම ධර්මය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීම පිණිසම හේතු වාසනා අපනිශ්‍රවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමින් කාලය ගත වෙලා තියෙන නිසා ආසන්න කරනු ලබනවා. හොඳයි එහෙනම් අවසාන වශයෙන් අපිට පවතින්නේ මේ ධර්ම දේශනාව සංවිධානය කරන්න මූලිකත්වයෙන් කටයුතු කරපු. මේ දායක පින්වතුන්ගේ දායකත්ව අරමුණු සිහිපත් කළා. ඒ කටයුතු සිද්ධ කරන්න. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරලා තිබෙන්නේ සෙනවි කුමාර මහත්මයා, දර්ශනීය හෙට්ටිආරච්චි මහත්මිය, නොශික දෙව්මින විලාංශානක කියන මහත්තුන් අතුරේ පවුලේ හැමදෙනාම ඊළඟගේ දායකත්ව අරමුණු අතර පවතිනවා. ඊට වසරකට පෙර පරලෝසපත් වෙච්ච කේ පුෂ්පානන්දනී විමලකාන්ති මෑණියන්ට කිරියම්මාට පින් ආශ්‍රය කරනවා නම් පින් අනුමෝදන් කිරීමට නැසති යහපත් කරනවා නම් උනානුස්මරණය පින්කම සිද්ධ කිරීමට. ඉතින් මේ මෑණියන් සිහිපත් කළ අතරතුරම මේ සම්බන්ධ වෙලා ඉන්න හැමදෙනාගේම නමින් මේ පරිලෝකියාව යම් කිසි ඥාතිවරයෙක් පින් කැතින් බලාපොරොත්තු වෙනවා නම් විසින් දෙනාටමත් මේ පුෂ්පා නන්දනී නිවලකාන්ති මෑණියන්ට මේ පවුලේ නමින් මේ පරිලෝකියාව යම් පින් බලාපොරොත්තු වෙන ඥාතිවරයෙක් ඉන්නවා නම් මේ පුණ්‍ය කර්මයෙන් රැස් කරගත්තා පුණ්‍ය ධර්මය පොදුවේ උන් හැමදෙනාට අනුමෝදන් කරව අනුමෝදන් වෙත්වා. ඔන්නේ පින්පෙත් අනුමෝදන්ව පරලෙක්ස් දුකෙන් පේනන් ඔවුන්ගේ පරිලෝකයේ සකතරපත් වේවා. පිරිමසින් නම් පිරිම් පෙරේවා. පිල්ලබාගෙන යහපත් දේ සාසන ගුණානුස්මරණයේ පින්කමක් වේවා. සසර වාසනා තුරා රෝග පීඩාවට අකල් මාර්ග කර වෙන අසරසික රැස් කරගත්තා පුණ්‍ය ධර්මය සිළු ඥාතින් වෙත සිළු දෙනා වෙත උතුම් රිනෙසන්සින් වෙන හේතු වාසනා අපනිෂ්ඨ වේ හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරා. හොඳයි වගේම මේ ධර්ම දේශනාව සංවිධානය කිරීමට මූලිකත්වයෙන් කටයුතු කළා වේ විලාංශානක මහත්මයා ඇතුළේ පවුලේ හැමදෙනාටවත් මේ සම්බන්ධ වෙලා ඉන්න හැමදෙනාටවත් මේ පුණ්‍ය ධර්මය තම තමන්ගේ කායික වාසන නෝගිය සුචි ජීවනයේ පිණිස හේතු වාසනා වේවා. සිරුණාගත යහපත් බලාපොරොත්තු වල සඵලත්වයේ හේතු වාසනා වේවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව ප්‍රාර්ථනා සඳහා අපිට දහස් සලසා දුන්න විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, පොල්ගම්පල පියනන්ද ස්වාමීන් වහන්සේ, වගේ මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේ, සීලරත්න ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ සියලු ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මය දුක් රෝගී සෝජන ජීවනයේ පිණිස හේතු වාසනා වේවා. සිද්ධ කරන්නා වූ ශාසනික කාර්ය බොහෝ කාලයක් සිද්ධ කිරීම සඳහා අවශ්‍ය ආශිර්වාද පිණිස හේතු වාසනා වේවා. තවම අපේ අපවත් වේදාල නායක ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාව ගුණානුස්මරණය